රූපෙන් මගේ සිත සලිත වී මේ ගියේ උල්පත වුණා හායි ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. මං හිතුවා අද ඩේ බ්ලොග් එකක් කරන්න. මන් දන්නේ නැහැ ඔයාලා කැමතිද නැද්ද කියලා මගේ බ්ලොග්ස් වලට. මම මේ විදිහට බ්ලොග් එකක් කරන ෆස්ට් ටයිම්. ඔයාලා කියන්න මොන හරි මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මොකක් හරි මොන හරි තව ඇඩ් වෙන්න තියෙනවා නම් ඒවා කියන්න. අපර මොකද වෙන්නේ කියලා. සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇතිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා මම කියවන ඔයාලට මං එළියට යන්න ඕනේ කියලා. මම එළියට ඇවිත් දන්නේ නැහැ. කියොත් මම ඔයාලට පෙන්නන්නම් මොකටද ගියේ කියලා. තව එකක් තමයි කෙනෙක් මගෙන් hair care routine එකක් කියලා තිබ්බා. මම ඔයාලට පෙන්නන්නම්. මේක අරගෙන ඉන්නම්. තව මට vlog එකක් තියෙනවා මගේ අර අපි ගිය trip එකේ vlog එකේ අන්තිම එක. මට ඒක edit කරලා තියෙන වාගෙට ඒක දාලා ඊට පස්සේ මගේ hair care routine එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. සමගින් මානස බලා ආදරය දැනෙයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනෙවි පතා සිතුවේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීලකී Grazie, ciao. May madapo package එක හරි ඉන්නේ උතන. රෝබි මම ඔයාලට කිව්ව මම ගත්ත කියලා මට gift එකක් මේ තමයි ඒක බලමු මොකක්ද කියලා තියෙන්නේ. ඒ shop එකේ මගේ sizes තිබ්බේ නැහැ. ඉතින් මට order කරන්න උනා ඒක. මේ තමයි මම ඔඩේ පොඩ්ඩක් මේ එනකොට මේ box එක පොඩ්ඩක් කැඩිලා. මේ ෂූට් දෙක තමයි මම ඔඩේ කළේ. මගේ size එක තිබ්බේ නැති නිසා. ඉතින් මට ඉතින්නේ ඔයාලා මගේ vlog එකේ මම මේක දාගෙන ඉන්නවා බලන්න පුළුවන්. දැන් ඔයාලා කියන්න එපා මට අපේ ගෙදර ෆාම් එකක් වගේ කියලා. හරිද? මම පෙන්නන්නේ මේ අපේ හාවයි කන විදිය. තාම මේ කුරුල්ල පිටතල දාලා තියෙන්නේ. මම දන්නේ ඒගොල්ලෝ ඒවා රකින්නේ නැහැ. පිටතල ගොඩාක් මේ දාලා තියෙනවා. දැන් මම පෙන්නනවා ඔයාලට මෙතන. මේ අනේ මම දන්නේ නැහැ කිය. අපි ඉතින් ඕඩර් කළා ඉන්කියුබේටර් එකකුත් ගත්තා. මම දන්නේ ඒක හරියට වැඩ කරන්නේත් නැහැ. පව් ඉතින් මේ සතු ටික එයාලා රකින්නේ නැහැ. අනිත් එක්කෙනා මෙයා හැම වෙලේම කනවා ඉවරයක් නැතුව. පාලවෝ මාදේ කවුරුද තනිම කුවේ අපිට ඕනේ lip balm එකකට. Okay, so we need a lip balm and we need a pan because lip balm තියලා වැඩක් නැහැ නේ. pan එකක් නැත්තම් so and then of course we need this of these things and අපි දෙකම මේකට දාන්න ඕනේ. So now we're going to make the burger. should cut
ඔක්කොටම කලින් we should lip on කරන්න. මෙහෙම කට් කරගන්න. okay so මෙහෙම කරලා මේක ඇතුළට දාන්න තියෙනවා. okay 1 2 like this. The second burger. Okay, so we're gonna assemble everything, but I have to wash my hands first. Wait. Okay, so cheese slice එකක් දැම්මා. ඊට පස්සේ අපි දානවා lettuce. Okay, so මෙන්න මෙහෙම because even though it's a shake food, we should make it healthy. So මෙන්න මේ විදිහට the meat. And then we're gonna add our sauce and everything. Ketchup. And then we're gonna add nothing else. We're gonna close this like this, and this is our burger. Wait, let me show it. This is the burger. Okay, so this is like the same one, and this is okay. So this is the second one. මේකට කලින් වල අපි cheese slice එක දාලා දැන් අපි දානවා මම හදාගත්ත sauce එක. Oops, I don't know gang. So you know, just spread it all over the bun. Like that. And then we're gonna add the same things. Bacon. Then we're gonna add onion. Bit of onion because this is for the queen. So the queen means my mother, the amma, not Shahara. Okay. Just a bit because of me sauce and we're gonna add a bit of ketchup. And then we're gonna add another sauce, which is this. Okay. This is our second burger. ඇත්තට මම අද දවසම කෑවේ කඩේ ෂෝරූම් එන මේ වගේ. ඊට පස්සේ ඒකත් කාලා මම ඔයාලට කිව්වේ අර මට යන්න තියෙනවා කියලා. ඒකට යන්නේ මට එතන මියුට් කරන්න උනා මොකද මේ ෆෑන් එක දාලා තිබ්බින්ද ඒකේ සද්ද විතරයි ඇහෙන්නේ. මං කියන එක ඇහෙන්නේ නැහැ. මම කියන්නේ මේක තමයි මගේ අවුට්ෆිට් එක කියලා. මම ඔයාලට ගියාම පෙන්නන්නම් කියලා කියන්නේ. ඊළඟට මම ඩොකියුමන්ටේෂන් වැඩකට ගියේ අම්මත් එක්ක. මේක මොකද්ද ගියේ කියලා මම ඔයාලට ඊළඟ vlog එකෙන් අරන් එන්නම්. ඊට අම්මා මෙහෙම රැට අප් හැදුවා. එදා දවසම අපිට වහින දවසක්. That's it. Bye bye. I